කොච්චර කට්ටිය වටේ හිටියත් කවුරුත් නැහැ කියලා හිතන දවසක් එයි. ජීවිතේ සෑහෙන විශ්වාස කරපු මිනිස්සු විශ්වාසෙ කඩ කළා කියලා හිතන දවසක් එයි. මාව පොඩ්ඩක් තේරුම් ගන්න. මට ඔයා නැතුව ඉන්න බෑ. මට මගේ වැඩක් කරගන්න බෑ, කන්න බෑ, පොඩ්ඩක් නිදා ගන්න බෑ. හැමතිස්සෙම ඔයාව මතක් වෙනවා. මට ඔයා නැතුව ඉන්න. මම මාව අතහැරියත් ඔයාව අතහරින්නේ නැහැ. මට ඒ තරම් ආදරේ. අපි ආදරය කරන්නේ අපිට ආදරය කරන මිනිස්සුන්ට නෙමෙයි. අපිව ගණන් ගන්නවත් නැති, අපිට වටිනාකමක් දෙන්නේ නැති මිනිස්සු පස්සේ තමයි අපි හැමදාම ගිහිල්ලා ආදරෙන් පරාද වෙලා තියෙන්නේ. අපිට ආදරය කරන්න මිනිස්සෙක්ට අපි ආදරය තනි කරන්නේ නැහැ කියලා අපේ ජීවිතේට ලං වෙන මිනිස්සුම දවසක තනි කරලා යනවා. ඉතින් ඔයාට අමතක වුණාද? හේවන ඇල්ල වුණත් tie කාගේවත් අතකොළුවක් නොවි කොන්ද කෙලින් තියාගෙන ඉන්න ක්‍රමයේ ඉගෙන ගන්නේ සෝතාපන්නයාගේ ස්වභාවය. කොන්ද කෙලින් කරගෙන ඉන්න විදිය. මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනාට තියෙන ස්වභාවය තමයි දැන් ඒ කෙනා පිළිවෙලට ජීවත් වෙනවා. ලස්සනට ජීවත් වෙනවා. තේරෙනවද? ක්‍රීම් ගන්නවා, ඊළඟට හැඩ වෙනවා. නේ? ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක හැමදාම තියෙන්නේ නෑ කිය මං හැමදාමත් ඉල්ලන්නේ බොරුකාර මිනිස්සු මගේ ජීවිතයට ලං වෙන්න එපා කියලා. මොකද හිතට දැනෙන මිනිස්සු බොරු කරද්දී මට ඒක දරා ගන්න බෑ. මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් නැයියේ ගැන නොහැව්වේ උඹයි හදවත සියුම් මිනිස්සුන්ට පොරොන්දුවක් දෙනවා නම් ඒක රකින්න පුරුදු වෙන්න. මොන තරම් ප්‍රශ්න ආවත් ඒක මොහරි රකින්න පුරුදු වෙන්න. මොකද තමම පොරොන්දුවක් වෙනකොට ඒක ගැන හොඳට හිතලා බලන්න. ඒ මනුස්සයා ඒක ගැන ඉතින් අපේ මතකයක් මේ විදියට කාලයක් යනකොට ඉක්මනට මාමතක වෙලා යයි. මමත් එහෙම හිතනවා. ඒකට මට සමාව